ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයන්වත් තුළ තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා සහ ලුණු බවට ජර්මනියේ රසායනාගාරයකදී සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව නීතිපතිවරයා ඊයේ අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම අධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයන්වත් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මනියේ ප්‍රතීත කරන විද්‍යාගාරයක සිදු කළ පරීක්ෂණ වාර්තාවේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා. එහි දක්වා ඇති පරිදි හියුමන් ඉමියුනොග්ලොබියුලින් යයි යොමු කළ ද්‍රාවණයේ කිසිදු ඖෂධමය ගුණාත්මක භාවකින් යුතු නොමැති බවත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමින් මිනිසුන්ට ලබා දීමට මිලදීගෙන ඇත්තේ මිනිස් සිරුරට අහිතකර විෂ බැක්ටීරියා ඇතුළත් ද්‍රාවණයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළා. එසේම පිළිකා ඖෂධයක් වන රිටොක්සිමැප් නමින් තිබී ඇති ද්‍රාවණයේ පිළිකාවකට එරෙහිව සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීන අඩංගු අන්තර්ගතයක් තිබී නොමැති බවත් එහි තිබී ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් එසේත් නොමැතිනම් ලුණු බවට පෙන්වා දුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රතිදේහයන්වත් ලෙස මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ ජලය සහ ලුණු වතුර ලබා දී ඇති බවත් මේ සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1444ක මුදලක් වියදම් කර ඇති බවයි.